ආයුබෝවන් කොහොමද ඉතින් මම මේ අද ටිකක් වෙනස් එකක් තමයි මේ ඔබලාට කියන්න හිතුනේ. මොකද මේ ගැන ජනාධිපතිතුමා අපේ අනුර කුමාර ජනාධිපතිතුමා ටිකක් මේ ගැන හිතුවනම් කියලා මට හිතෙනවා. වෙන ඉතින් කියන්න කෙනෙක් නැහැ. එතුමාට තමයි කියන්න තියෙන්නේ. මේ දැන් ඔය ඊයේ මං හිතන විදියට ඊයේ තමයි මේ ඔය වැඩිහිටි නිවාසයක් පිච්චිලා අලු වෙලා ගිහින් කියලා මං දැක්කා මේ තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ලංකාවට අපේ ශ්‍රී ලංකාවට කියමනක් තියෙනුනේ මුතු ඇටේ වගේ කියලා. අපේ ලංකාව මුතු ඇටේ වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? මට හිතන විදිහට අපේ ලංකාවේ එක එක පළාත්වල දේශගුණය අතින් ඒව නිසා වෙන්නේ නැති මේ මුතු ඇටය කියලා කියන්නේ. නමුත් ඇත්තටම මුතු ඇටය කියලා කිව්වට බලන්නකෝ බලන් ගියාම කොච්චර මේ දුක හිතෙන දේවල් තියෙද? ඇත්තටම අපට අපේ ශ්‍රී ලංකාවට වැඩිහිටි නිවාස ඕනද? මට හිතෙන විදියට ඕන නෑ. අම්මලා තාත්තලා දුක් විඳලා වෙහෙස මහන්සි වෙලා හම්බ කරලා ඉන්න තැන් හදාගෙන ලස්සනට ජීවත් වෙලා ඉඳලා අන්තිමට එයාලා ඒවා ආදරය සෙනෙහස මුල් කරගෙන ඒව ඉතින් එක එක්කෙනාට පවරනවනේ ආදරේ කරුණාවෙන්. අන්තිමට ඒව පැවරුවට පස්සේ එයාලා කාලයක් යද්දී එයාලට ඉන්න තැනක් නැහැ. ඒවා වෙනත් අය අයිති කරගෙන අරගොල්ලොන්ට ඉතින් වැඩිහිටි අයට අත් වෙන ඉරම එක්ක මහපාර නැත්තම් වැඩිහිටි නිවාසයකට. කොච්චර අසාධාරණද බලන්න එහෙම වෙන එක. එහෙම කරන්නේ නැතුව කාටවත් ලියන්න බැරි වෙන්න නීතියක් හැදුවනම් මොකද වෙන්නේ? Taman ජීවත් වෙලා ඉන්න නිසා Taman ඉන්නකම් Tamanට පාඩුවේ නිදහසේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙලා ඉන්න තියෙනවනම් හොඳයි නේද? ඔය වැඩිහිටි නිවාසවල වල සැපෙන් ඉන්න ඇති. නමුත් එයාලගේ හිතේ ඒ සතුට නැහැ. බලන්න අහසේ පියාසරන කුරුල්ලෙක් බලන්න. ඒ කුරුල්ලා සතුටින් නේ ඉන්නේ. පියාසර කළා හරි මෙහි ඇවිදලා මොනවා හරි කාලා හැන්දෑවට කූඩු වලට ගිහිල්ලා මොන තරම් සතුටකින් ඉන්නවද? ඒ අම්මලා තාත්තලාත් තමන්ගේ නිවහනේ ඉන්නකොට මොන තරම් සතුටකින් එයාලා ඉන්නවද? අන්තිමට ඉතින් එයාලා වැඩිහිටි නිවාසවලට ගිහින් ඇරලලා සතුටක් ලබන්න පුළුවන් දේ ඇත්තන්ට. මට නම් හිතෙන්නේ ඒ වැඩිහිටි නිවාසවල වලට ගිහිල්ලා සොයලා බලලා ඇයි එයාලා වැඩිහිටි නිවාසවලට වැටුනේ? එයාලට ඉන්න තැන් නැතුවද? එහෙම සොයලා බලලා පොඩ්ඩක් එයාලට ඒ අයිති ගෙවල් තියෙනවා නම් නැවත එයාලා ජීවත් වෙලා ඉන්නකම් ඒ ගෙවල් වල එයාලට ජීවත් වෙන්න ලබලා දෙනවා නම් මහා පිනක්. මම දන්න කීප දෙනෙක් ඉන්නවා අම්මලා රට රාජ්‍යවල වල ගිහිල්ලා හම්බ කරලා සල්ලි උපයගෙන ඇවිල්ලා දහ දුක් විඳලා ලස්සනට ඉඩමක් අරගෙන හැඩයට ලස්සනට ගියක් හදලා ඒ අම්මා ආදරයට එක දරුවයි හිටියේ. ඒ පුතාට ඒ ගේ ලියලා ඉතින් එයා ලිව්වට පස්සේ ඒ පුතා නෙමෙයි ඉතින් ඒ ගෙදර ඉන්න අනිත් ඇත්තෝ මේ අම්මව එළියට දාලා ඒ අම්මට යන්න එන තැනක් නැහැයිලු. ඉතින් නෑදෑයෙක්වත් බාරගන්නේ නැහැයිලු. එයා රටේ ඉන්න කාලේ එයාලට සැලකුවේ නෑ. ගෙවල් දොරවල් හදාගත්ත කියලා. එයාට ඉතින් ඒ මෙම කියලා කොන් කරනවලු. ඉතින් එයා හදාගත්ත ගෙදරට එයා ගියාම ඒ ගෙදර ඉන්න දුව මේ වතුර දාලා සබන් දාලා ඩෙටෝල් දාලා ගේ හොදලා මැදලා එයාට යන්න කියලා එයා එළියට දානවලු. මැදලා එයා එළියට දමලා එයාව පිටක් කරනවලු. ඉතින් අන්න ඒ වගේ ඛේදවාචක අපේ මේ රටේ තියෙනවා. එහෙම අම්මලාට වැඩිහිටි නිවාසවල වල යන්න වැඩක් නැහැ. මොකද එයාලා හදාගත්ත එයාලගේ ගෙදර එයාලට ඉන්න තියෙද්දි එයාලා ඉතින් දරුවන්ට ලියලා
අන්තිමට එයාලට ඉන්න තැනක් නැතුව එයාලා මුළු ජීවිතේම විඳව දුක් වෙවි ජීවත් වෙලා මැරිලා යනවා. මට නම් හිතෙන්නේ එයාලගේ දේපොළ එයාලට පාඩුවේ භුක්ති විඳගෙන ජීවත් වෙලා එයාලා නැති කාලෙක දරුවන්ට ඉතින් අයිති වෙන එක ඒක වෙනම දෙයක්. අන්න එතනයි ප්‍රශ්නය. ඇත්තටම ජනාධිපතිතුමා අපට අපේ මේ මව් රට කොච්චර ලස්සනට සුරකිව තියාගන්න පුළුවන්කම තියනවද? ඔබතුමා මේ ගැන සොයලා බලලා මට නම් හිතෙනවා අලුතෙන් නීතියක් ගෙනාව නම් හොඳයි කියලා. මව්වරුන්ට පියවරුන්ට වැඩිහිටි නිවාසවල වලට යන්නේ නැතුව තමන්ගේ නිවහනේම ජීවත් වෙලා ඉන්න අවස්ථාව පාදලා දෙනව නම් හොඳයි කියලා හිතෙනවා. තමන් දුක් විඳලා සල්ලි හම්බ කරලා ගෙවල් උගස් තියලා නැත්තම් රට රාජ්‍යවල වල ගිහිල්ලා දරුවන්ට උගන්නලා ළමයි දොස්තරවරු කරලා ඉංජිනේරු මහත්වරු කරලා ලොකු තානාන්තර දරන දරුවෝ මේ ලෝකෙට ගෙනල්ලා අවසානයේදී අම්මලා දුක් විඳිනු. කරන්න ඕන හැම දෙයක්ම දරුවෝ වෙනුවෙන් සතුටින් කරාට දරුවෝ අම්මලා තාත්තලා වෙනුවෙන් කරපු දෙයක් නැහැ. එයාලා ඉතින් දුක් විඳ ඉන්නවා. අන්න ඒකයි මම හිතන්නේ ඇත්තටම අපේ මේ ශ්‍රී ලංකාවට අවශ්‍යමද මේ වැඩිහිටි නිවාස? මම අහන්නේ මේ හැම කෙනෙක්ගෙම අපේ මව්බිමට වැඩිහිටි නිවාස අවශ්‍යද? ඔබලා මේක අහලා ඇත්තටම හැම කෙනෙක්ම මේකට ඔබලාගේ විස්තර ඔබලා අදහස් කරන දේ මේකට ඇතුළත් කරන්න කියලා මං ඉල්ලනවා. ඊගාට සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තව ඉදිරියේ තව වීඩියෝස් දානකොට ඔයාලට ටක් ගාලා බලන්න හැක් වෙන්න බෙල් එක ටච් කරන්න, ලයික් කරන්න. මං ඉතින් මේ ගෙනා වීඩියෝ මට නිකන් හිතුණා මේ වගේ දේවල් මේ වෙන කියලා දැනුණාම බොහෝ දුකක් ඇති වෙන නිසා මට හිතුණා මෙහෙම වීඩියෝ එකක් කරලා මෙහි දාන්න. මෙය ඇස ගැටෙන කෙනෙක් ඉන්නවනම් අපේ ජනාධිපතිතුමාට මේ ගැන කියලා එතුමා දැනුවත් කළා. අපේ ජනාධිපතිතුමා දැනුවත් කළා මේකට හැකි ඉක්මනින් මොනවා හෝ පිළිතුරක් දෙන්න. මමත් අහන්නේ ඔබතුමාගෙන් සමා වෙන්න ඔබතුමා කීවාට අපේ ජනාධිපතිතුමාගෙන් මම අහන්නේ අපේ ශ්‍රී ලංකාවට ඇත්තටම වැඩිහිටි නිවාස අවශ්‍යද? නෑ. එයාලා අපේ රටට ලොකු මෙහෙවරක් කරලා රට රාජ්‍යවල වලත් ගිහිල්ලා ඩොලර් ගෙනල්ලා අපේ ලංකාවට එයාලා රස්සාවල් කරනවා ලංකාවේ රස්සාවල් කළා දුක් විඳලා තමන් ඉන්න තැන තමන්ට නැති වෙලා ඉන්න තැනක් නැතුව හිඟමනටපත් වෙලා එක එක්කෙනාගේ අගුපිල් කණුවල දුක් විඳින්නේ මොනතරම් ශෝකජනක පුවතක්ද ඒක. ඒ ගැන පියවරක් ගන්නාමින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඊළඟට ගම්වල ඉන්න ග්‍රාම සේවකතුමාලා වෙනත් නිලධාරීන්ට මේ ගැන ටිකක් සොයලා බලලා තමන්ගේ අම්මලා කොහෙද ඉන්නේ ජීවත් වෙනවද කියලා ළමයින්ගෙන් හොයලා බලලා අම්මා වැඩිහිටි නිවාසෙද බලලා ඇයි වැඩිහිටි නිවාසයකට දැම්මේ ඇයි ඉන්නේ කියලා සොයලා බලලා ඒවට නිසි පියවරක් ගන්නව නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒක තමයි හොඳම ක්‍රමේ. අම්මලා වැඩිහිටි තාත්තලා වැඩිහිටි නිවාසවල ජීවත් වෙනවා නම් දැනගන්න එක හොඳම දේ තමයි ග්‍රාම සේවකතුමා හෝ ග්‍රාම සේවකතුමිය හරහා ඒවා පොඩ්ඩක් සොයලා බලලා දැනගත්තනම් ඒවට නිසි පියවරක් ගන්න පුළුවන්. මම ඉතින් බලාපොරොත්තු වෙනවා මම මේ කියන දෙයට මොනවා හරි නීතිමය දෙයක් ඉදිරියේදී අපේ ශ්‍රී ලංකාවට ගෙනේවි කියලා දෙමව්පියෝ වෙනුවෙන් එයාලා ඉන්න තැන් එයාලගේ නිවහනේම එයාලට ජීවත් වෙලා ඉන්න පියවරක් ගනීවි කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා. ඒ වැඩිහිටි නිවාස මේ නැති වෙලා එයාලට ඉන්න සුදුසු තැන් එයාලට ලැබෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා මම මේ ඉදිරිපත් කරපු දෙයට සාධාරණයක් ඒ දෙමව්පියෝ වෙනුවෙන් ඉෂ්ට වෙයි කියලා මම බලාගෙන ඉන්නවා. ඉතින් සුබ අනාගතයක් මම තවත් මෙවැනිම වැඩසටහනකින් නැවත ඔබලාගේ
දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන තුරු අදට මා නවතින්නම්. බුදු සරණයි හැම කෙනාටම. දේවි පිහිටයි. සුබ අනාගතයක් වේවා. බැබලෙන ශ්‍රී ලංකාවක් බැබලි ඉන්නට අපේ ශ්‍රී ලංකාව බැබලේවා. බුදු සරණයි හැමෝටම. දෙවි පිහිටයි. සුබ දවසක්.